ප්‍රබන්තනේ මේ වචනය මම ඉල්ලනවා ඔබ හැම කෙනෙක්ටම හොඳ අවධානයෙන් අහන්න. ප්‍රබන්තනේ කිතුණුවන් වන ඔබ හා මට ඇදහිලිවන්තයන් හැටියටත් දේවදාසයන් හැටියටත් වර්ධින ලොකු තැනක්. ඒ වර්ධින එකේ ප්‍රතිවිපාක අප හැමෝන්ගෙම විශේෂයෙන් දේවගැතිවරු, දේවසේවකයන්, ප්‍රොපේතවරු, ඉවැන්ජලිස්ටවරු සියලු දෙනා හැමෝන්ටම බලපානවා. මේ ගැන්වීම යේසුස් වහන්සේගේ අපි හරියට පිළිපැද්දේ නැත්නම් ප්‍රමන්තනේ විශේෂයෙන් අපි ගොඩක් දෙනෙක් විනාශ වෙනවා. අපි ගොඩක් දෙනෙක්ගේ ජීවිතවලට ඒක විනාශකාරීව බලපාන්න යනවා. ඒත් එක්කම අපිට නොහැකි වෙනවා ස්වාමින් වහන්සේගේ මෙහෙවර තුල අපේ ඇදහිලිවන්තයන්ව ගොඩනගන්නත්. ඒත් එක්කම දේවදාසයන් හැටියට අපිට ගොඩනැගෙන්නත් බැරි වෙනවා මේ ගැන්වීම. ඔබේ එඬේර කවුද? ප්‍රමන්තේනි අපි අහන්න ඕන ප්‍රශ්නය මේ උදෑසන ඔබේ එඬේර කවුද? කිතුණුවන් හැටියට ඔබේ මගේ එඬේර කවුද? ප්‍රමන්තේ අපි හිතනවා බොහෝ වෙලාවට අපේ පල්ලියේ එඬේර අපේ දේවදාසයා. මගේ එඬේර මගේ ආත්මික පියා නැත්තම් මගේ එඬේර මගේ පාස්ටර්, මගේ දිවැසිවරයා, මගේ දේවගැතිවරයා, මගේ පූජකවරයා කියලා. මෙතන තමයි ප්‍රමන්තේනි අපි හැම කෙනෙක්ටම වර්ධින තැන. ප්‍රමන්තේනි ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ කියනවා යොහන් තුමාගේ සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම 27 වෙනි පදය. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අත්සති. මමද ඔවුන් දනිමි. ඔව් මා පසුපස්සේ එති. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ප්‍රමන්තේනි ඔබේ මගේ එඬේරා ඔබට මට සදාතන ජීවනය දෙන කෙනා. ප්‍රමන්තේනි ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා දේවදාසයන් හැටියට අපිත් ඇදහිලිවන්තයන් හැටියට ඔබත් එඬේරාණන් වන ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේගේ පසුපස්සේ යන්න ඕනේ. ප්‍රමන්තේනි අපි යන්න ඕනේ කාගේ පසුපස්සේද? අපි යන්න ඕනේ යේසුස් වහන්සේගේ පසුපස්සේ. අපි අහන්න ඕනේ කාගේ කටහඬද? අපි අහන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ කටහඬ. අපි සංවේදී වෙන්න ඕනේ කාගේ කටහඬටද? අපි සංවේදී වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ කටහඬට. මගේ ප්‍රේමවන්තයනි, අද බොහෝ දෙනෙක්, බොහෝ සභාවන්, බොහෝ ඇදහිලිවන්තයන් හුදෙක්ම තම දේවදාසයා කියන දේ පස්සේ යනවා. දේවදාසයා කිව්වොත් ඕන දෙයක් කරනවා. දේවගැතිවරයා කිව්වොත් ඕන දෙයක් කරනවා. හරි හෝ වැරදි ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුකූල හෝ නොවේවා හැම වෙලාවකම ඔවුන් පසුපස යන්නේ දේව වචනය දිහා බලන්නේ නැතුව දේවදාසයා කියන ඕන දෙයක් පිළිගන්නවා. මගේ ප්‍රේමවන්තයනි, දවසක් මේ එඬේරෙක් ලොකු බැටළු පට්ටියක් බලාගෙන හිටියා. මේ බැටළුව කණ්ඩායම ඌ බලාගෙන ඉන්නකොට එක්තරා සංචාරකයෙක් ඇවිල්ලා බලනවා මේ එඬේරා කියන්නේ මොනවද? හැමදේම කරනවා. මේ එඬේරා එක්කගෙන යන විදිය, මේ එඬේරා තැන් වලට යනකොට ඒ කතා කරන විදිය, මේ හැම එකටම බැටළුවෝ ටික සංවේදීව ප්‍රතිචාර දක්වනවා. මේ සංචාරකයා බලාගෙන හිටියා. මේ සංචාරකයා ගිහිල්ලා කියනවා එඬේරට, මම දකිනවා ඔයාගේ බැටළුවෝ ටික ඔක්කොම ඔයා කියන දේ හරියටම අහනවා. මම හිතන්නේ බැටළුවෝන්ට ඔබව අඳුනන්නේ, බැටළුවෝ ඔබව අඳුනන්නේ ඔබේ ඔය ඇඳුම නිසායි. ඔය ඇඳුම නැත්තම් ඔබේ පිටස්තර පෙනුම නිසායි. ඒ පිටස්තර පෙනුම ඔවුන්ට තියෙන නිසා ඔවුන් අඳුනනවා. ඒ නිසා මම මේ දේ ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම්. මට පුළුවන් නම් ඔයාගේ ඇඳුම දෙන්න. ඉතින් මොකද කරන්නේ? එඬේරාගේ ඇඳුම අරගෙන මේ සංචාරකයා දාගන්නවා. දාගෙන ඉවර වෙලා මේ සංචාරකයා කතා කරන්න පටන් ගන්නවා. බැටළුව එක්කෙනෙක්වත් ප්‍රතිචාර දැක්ුවේ නැහැ. ඊට පස්සේ මේ එඬේරා කියනවා මට ඔයාගේ ඇඳුම දෙන්න. ඉතින් සංචාරකයාගේ ඇඳුම ඇඳගෙන මේ එඬේරා කතා කරනවා. ඒ ඇඳුම ඇඳගෙන හිටියත් බැටළුවෝ ටික මේ එඬේරාගේ හඬට ප්‍රතිචාර දක්වනවා. එඬේරා කියනවා පෙනුමට නෙවෙයි, පිටස්තර දෙයට නෙමෙයි, බාහිර දෙයට නෙමෙයි ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ. ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ මගේ කටහඬට. ආමෙන්. අන්න ඒ පසුබිම තුල ක්‍රිස්තුස් වහන්සේ කියනවා මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. ඔවුන් මගේ පසුපස්සේ ඇති. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ක්‍රිස්තුස් වහන්සේ සදාතන ජීවනය දෙන්නේ.
අද බොහෝ වෙලාවට ප්‍රේමවන්තින් අපි දේව දාසයන්, දේව ගැතිවරු, ප්‍රොපේතවරු, දිවැසිවරු, ඉවැන්ජලිස්ටවරු අපි ඔක්කොම හිතාගෙන ඉන්නවා අපි තමයි සදාතන ජීවනය දෙන්නේ ඇදහිලිවන්තයන්ට කියලා. ඔබත් හිතාගෙන ඉන්නවා දේව ගැතිවරයා තමයි, දේව දාසයා තමයි ඔක්කොම කරන්න කියලා. නෑ ප්‍රේමවන්තයනි, ඔබ හා මම දේව සේවකයන්. අපි ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන්. ඔබට මෙහෙවරේ යෙදෙන අය. නමුත් ගැලවීම සදාතන ජීවනය දෙන එකම තැනන් වහන්සේ විතරයි. එඬේරානන්. එතකොට ප්‍රේමවන්තනි මේ සංචාරකයා අහනවා. එතකොට කොහෙම අවස්ථාවකවත් ඔයාගේ කටහඬට අමතර කටහඬකට මේගොල්ලන් ප්‍රතිචාර දක්වන්නේ නැද්ද? කොහෙම අවස්ථාවකවත් මේගොල්ලන් මේ වෙනින් කෙනෙක්ට කීකරු වෙන්නේ නැද්ද? එයා කිව්වා නෑ. වෙනින් කෙනෙක්ට කීකරු වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ සංචාරකයා පුදුම වෙනවා. රයිට්. මොකක්ද ඒ අවස්ථාව? ඔව් කියනවා බැටළුවෝ අසනීප වෙලා ඉන්නකොට ඔවුන් වෙනින් අයගේ කටහඬවල් වලට කීකරු වෙනවා. ප්‍රේමවන්තනි මේක ක්‍රිස්තියානි ආත්මික ජීවිතයේද ඔබ හා මට වෙනවා. ඔබ හා මම ආත්මිකව අසනීප වෙනකොට, ඔබ හා මම ආත්මිකව ඒ ආත්මික තත්වයේ ඉන්නේ නැති වෙනකොට, ආත්මිකව දුර්වල වෙනකොට අපි විවිධ අයගේ කටහඬවල් පස්සේ යනවා. විවිධ කටහඬවල් අපි ඇහුම්කන් දෙනවා. විවිධ දේවල් වලට කීකරු වෙනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ අපිට ඉගැන්වුවේ ඔබ හා මම ක්‍රිස්තුස් වහන්සේගේ හඬට විතරක් ඇහුම්කන් දෙන්න ඕනේ. ඉතින් මම මොකද්ද කරන්න ඕනේ? ප්‍රේමවන්තයනි ඔබ බයිබලයේ කියවන්න. මේකේ තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ හඬ. ඔබ අහන දේශනාව මේකත් එක්ක ආයිසරයක් සංසන්දනය කරලා බලන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමද ඔබ හා මට සිටිය යුත්තේ එක එඬේරෙක් විතරයි. එක එඬේරයි සිටිය යුත්තේ. ඒ එඬේරානන් දෙවියන් වහන්සේගේ කටහඬ ඔයාට ගේනවා. ඒ එඬේරා ක්‍රිස්තුස් වහන්සේ. ඒ එඬේරාගේ කටහඬට විතරයි ඔබ මම කීකරු විය යුත්තේ. ඒ කටහඬ දේ වචනයේ තිබෙනවා. ප්‍රේමවන්තයනි මමද ඔබට උගන්වන දේ එඬේරානන්ගේ කටහඬත් එක්ක සංසන්දනය කරලා බලන්න ඒක ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩයක්ද නැද්ද කියලා. ප්‍රේමවන්තයනි බොහෝ වෙලාවට අපි අපේ බාහිරේ නැත්තම් බාහිර පෙනුමට, එසේත් නැත්තම් අපි අසනීප වෙලා නිසා අපි බොහෝ දෙනා කියන දේ අහනවා. එක එඬේරානයි ඔබට මට සිටිය යුත්තේ. ඒ ක්‍රිස්තුස් වහන්සේ. මන්ද ඒ එඬේරානන් ඔබට හා මට සදාතන ජීවනය දෙනවා. ලෞකික දේවල් නෙමෙයි, මිල මුදල් නෙමෙයි, සැප සම්පත් නෙමෙයි, සදාතන ජීවනය දෙනවා. සදාතනයේ ජීවනය දෙන එඬේරානන්ට කීකරු වෙන්න. උන්වහන්සේගේ හඬ අසන්න. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක.